right? එතකොට මේවා අපි rules විදියට ලියා ගන්නවා. පළවෙනි rule එක තමයි කිසියම් භෞතික රාශියක මානයක් යන්න කොටු වරහණක් තුල ලියනු ලබයි. පළවෙනි rule එක. කියන්න බෑනේ. rule 1. කිසියම් භෞතික රාශියක මානය යන්න. කිසියම් භෞතික රාශියක මානය යන්න. එක එක වරහන් දාන්න බෑ. කොටු වරහණක් තුල එය ලියනු ලබයි. කොටු වරහණක් තුල ලියනු ලබයි. උදාහරණ ලෙස ඊළඟ රූලෙන් ලියන්න x නැමැති භෞතික රාශියේ මානය යන්න ලෙස ලියනු ලබයි. කියලා මෙන්න මේක. කොටු වරහණක් තුල ලියනු ලබයි. ඊළඟ රූලෙන් ලියන්න උදාහරණ ලෙස x නැමැති භෞතික රාශියේ මානය යන්න ලෙස ලියනු ලබයි කියලා මෙන්න. ලෙස ලියනු ලබයි. ඉන්න කොයා කොටු වරහන් දෙන්න මම ටිකක් හැඩට ඕනේ ඉඳලා සකල වරහන් දානවා. එහෙම දාන්න බෑ. හරි. කිසියම් භෞතික රාශියක මානය යන්නේ කොටු වරහන් තුල ලියනු ලබයි. උදාහරණ ලෙස x නැමැති රාශියේ මානය කොටුව ලියලා x ලියලා ලෙස ලියනු ලබයි. මේ නීතියට අනුව මේ බලයත් එළියට ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟ ලියන්න rule 2. rule 2. මානය ගුණාත්මක quality එකක්. මානය ගුණාත්මක දෙයක් නිසා ගණනයන් වලදී ප්‍රමාණාත්මක අරස්සියක් ගන්න සංඛ්‍යාත්මක ප්‍රමාණාත්මක එහෙම නැත්නම් සංඛ්‍යාත්මක ගණනයක් සිදු නොකරයි. L ධනය 2L කියලා ලියන්න එපා. දිගකට දිගක් එකතු වුණාම ලැබෙන්නේ ගුණය දිග. වැඩියෙන් ලැබෙන්නේ නැහැ. දිගකින් දිගක් අඩු කරාම අඩු වෙන්නේ දිගක්. ඉතුරු වෙන එකට තියෙන්නේ දිගක්. සංඛ්‍යාත්මක ගණනයක් සිදු නොකරයි. ප්‍රමාණාත්මක ගණනයක් එවත් අරසිරක් දාන්න සංඛ්‍යාත්මක ගණනයක් සිදු නොකරයි. හරි? එහෙනම් ලියන්න උදාහරණ ලෙස L ධන L සමානයි L කියලා ලියන්න. දෙගුණයක් L කියලා ලියන්නේ නැහැ. L ඍණ L සමානයි L. T ධන T සමානයි T. T ඍණ T සමානයි AT. තව කීපයක් M ධන M සමානයි M. M ඍණ M සමානයි AM. වෙනේ වලට ඔය විදිහටමයි. හරිද? විවිධ වලට ඔය විදිහටමයි. right? වැදගත් පොයින්ට් එකක්. ඊළඟට තුන්වෙනි රූල් එක. අනේ කිසියම් මානයක් එක වෙන්නේ කොහෙද? ව්‍යුත්පන්න වල. හොඳේ? කිසියම් මානයක් යෙදෙන වතාවල් ගණන ගුණිතයක හෝ එහි බලයක් ලෙස ලියනු ලබයි. එකතුවක් දෙන්න නෙමෙයි කියන්නේ. ගුණිතයක. එනම් එහි බලයක් ලෙස ලියනු ලබයි. ඒ භෞතික මානයේ බලයක් ලෙස තමයි ලියන්නේ පුතේ. එතකොට ඒක තාත්වික සංඛ්‍යාවක් වෙන්න පුළුවන් ඒ බලය. දැන්වද උදාහරණයක් විදිහට බිඳුව එකපාරක්වත් දෙන්නේ නැත්නම් බිඳුව. භාග වතාවක් දුන්නොත් භාගය. ඍණ පස් වතාවක් දුන්නොත් ඍණ පහ. ඒ කියන්නේ යන්නේ ඉදිරිය තියෙන්නේ. නේ? එතකොට ඒක අපි උදාහරණ දෙකක් කියන්නේ. යටින් ලියන්න ඈ. උදාහරණ ලෙස